ඉක්මන් කරන්න. මෙම සුන්දර ස්ථාන ළඟදීම ලෝකයෙන්ම අතුරුදහන් වෙනවා. කාලගුණික විපර්යාස සහ අනෙකුත් හේතුන් මේ සඳහා වග කිව යුතුයි. අතුරුදහන් වීමට නියමිත එම ස්ථාන පිළිබඳව දැනගැනීමට පෙර අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අංක 1 ගලපගෝස් සයිලන්ස්. මේ ඔබ දකින්නේ පැසිෆික් සාගරයේ හුදකලාව පවතින ගිනිකඳු දූපත් සමූහයක්. චාල්ස් ඩාවින් සහ මෙම දූපත් අතර ඉතාමත්ම සමීප සබඳතාවයක් පැවතියා. ඔහුගේ පරිණාමවාදය පිළිබඳ වූ අධ්‍යයනයන් සඳහා මෙම දූපත බෙහෙවින් උපකාරී වී තිබෙනවා. මෙම දූපත ජනප්‍රිය වී තිබෙන්නේ චාල්ස් ඩාවින් නිසාම නොවේ. එහි වූ ජෛව විවිධත්වයේ දුටුවන් මවිතයට පත් කිරීමට තරම් අතිශය සුන්දරයි. එම දූපතේ දකින්නට ලැබෙන යෝධ ඉබිවිශේෂ ලොව කිසිම තැනකින් ඔබට දැක ගන්නට බැහැ. මුහුදු ජල මට්ටම ඉහළ යාම, සතුන් දඩයම් කිරීම, පරිසර දූෂණය සහ සංචාරක කර්මාන්තය නිසා මෙම සුන්දර දිවයින අනතුරට පත්ව තිබෙනවා. එම නිසා ඉක්මන් නොකරොත් මෙම දූපත යලි කිසිම දිනක ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ. අංක 2 මාල දිවයින. මාල දිවයින කියපු ගමන් බොහෝ දෙනෙක්ගේ සිතේ මැවෙන පින්තූරය නම් නිල් පැහැති සුපැහැදිලි මුහුදු ජලය සහ පාම් ගස් වලින් සමන්විත සුන්දර වෙරළ තීරයයි. ඉන්දියන් සාගරයේ පිහිටි මාල දිවයින 99%ක් ජලයෙන් සමන්විත 100%ක් පමණක් ගොඩබිමකින් යුත් දූපත් රටකි. මාල දිවයින දූපත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ එහි වූ සුන්දර වෙරළ තීරය නිසායි. ආදරණීය නිවාඩුවක් ගත කිරීමට මාල දිවයින තරම් මගනා වෙනත් රටක් ලොව නොමැති තරම් නිදහස සහ නිස්කලංක බව උපරිම ඔබට ලබා ගන්නට පුළුවන්. මාල දිවයින දූපත් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමෙන් අඩි 5ක් පමණ උසකින් වීම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යාමත් සමග අනාගතයේදී මෙම දූපත් සමූහය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වේවි. අංක 3 වැනීසිය. වැනීසිය යනු ඉතාලියේ පිහිටි වෙරළ බඩ නගරයක්. එම නගරයේ පුරාවටම විශාල ඇල මාර්ග දැක ගන්නට පුළුවන්. ඒ වගේම ආගම්, කලා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව උනන්දු වෙන අයට වැනීසිය යනු වටිනාම ස්ථානයක්. ඉහත සඳහන් කළ පරිදි වැනීසිය පුරාවටම විශාල ඇලවල් පිහිටා ඇති නිසා වතුර මට්ටම ඉහළ යන අවස්ථාවන් වලදී වැනීසියට අති විශාල හානියක් සිදු වෙනවා. ඉන් සිදුවෙන පාඩුව ඩොලර් මිලියන ගණනකටත් වඩා වැඩි. එම නිසා නුදුරු අනාගතයේදී වැනීසිය ජලයෙන් යට වී අතුරුදහන් වෙන්නට පුළුවන්. අංක 4 අප්‍රිකාවේ කොංගෝ නිම්නය. මෙම කොංගෝව පිහිටා තිබෙන්නේ සමකයට ආසන්න බටහිර අප්‍රිකාවේ. නිවර්තන කලාපයට අයත් ලොව විශාලතම වැසි වනාන්තර එහි දැක ගන්නට පුළුවන්. එහි වෙසෙන දහස් ගණනක් වූ ජීවීන් අතරින් බොහෝ දෙනෙන් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. මෙම කොංගෝ වනාන්තරයෙන් හරියඩක් දැවවලට කපා විකිණීමට වෙන් කර තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. සෑම අවුරුද්දකම කොංගෝ වනාන්තරයට හෙක්ටයාර මිලියන 1.5ක් පමණ අහිමි වී යනවා. එය මේරිලෑන්ඩ් වලට වඩා දෙගුණයකටත් වඩා වැඩි. මනස්කාන්ත ජෛව විවිධත්වයකින් යුත් කොංගෝව ඉදිරි අවුරුදු කිහිපය තුළදී එකම මුඩුබිමක් බවට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ. අංක 5 මහා බාධක කොරල්පරය. ස්වභාව ධර්මයේ විසින් තිළින කරන ලද මහඟු දායාදය ඕස්ට්‍රේලියාව සතුයි. ඒ වෙන කිසිවක් නොව ඕස්ට්‍රේලියාව වටේට පිහිටා ඇති අලංකාරවත් කොරල් පර තීරයයි. එම කොරල් පර ආශ්‍රිතව ඉතාමත්ම සුන්දර වෙරළ තීරයකින් යොන් දූපත් 100 ගණනක් තිබෙනවා. ඕස්ට්‍රේලියාව සතු සමස්ත කොරල් පර තීරය චීන මහා ප්‍රාකාරයටත් වඩා විශාලයි කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අභ්‍යවකාශයේ සිට බැලුවත් එම කොරල් පර තීරය ඔබට දැක ගන්නට පුළුවන්. නමුත් අවාසනාවකට මුහුදු ජීවීන්ගෙන් පොහොසත් මහා බාධක කොරල් පරය මිය යමින් තිබෙනවා. නොයෙකුත් වර්ණවලින් සමන්විත කොරල් අතරින් බොහොමයක් මලානික සුදු පැහැයට හැරමින් තිබෙනවා. ඒ කොරල් වලට පාට එකතු කරපු ඇල්ගී විශේෂ මිය ගොස් තිබීම නිසායි. එවැන්නක් සිදු වී තිබෙන්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසාවෙනි. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ ගෝලීය උෂ්ණත්වය විසින් ලොව සුන්දරම ස්ථානයක් මරා දමමින් සිටින බවයි. අංක 6 මල මුහුද. මල මුහුද ඇත්තටම මුහුදක් නොවේ. එය විලක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහි ලවණ මට්ටම මුහුදට වඩා දසගුණයකටත් වඩා වැඩි. එම නිසා කිසිදු උත්සාහයක් දරන්නේ නැතුව පාවෙන්නට ඔබට පුළුවන්. නමුත් අවාසනාවකට මල මුහුදත් අතුරුදහන් වීමේ අනතුරට ලක් වී තිබෙනවා. මල මුහුදට ජලය සපයන ප්‍රධානම ජල මූලාශ්‍රය ජෝර්දාන් ගංගාවයි. නමුත් එම ගංගාව විසින් අනෙකුත් ස්ථානවලට වැඩිපුර ජලය බෙදීම නිසා සෑම වසරකම මල මුහුදට ජල ගැලුම් බිලියන 2ක් පමණ අහිමි වී යනවා. ඒ වගේම එම ප්‍රදේශය තුල හුණු කෙමවල් මතුවීම නිසා සංචාරකයින් වගේම මල මුහුදද අනතුරටපත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේදී මල මුහුද සම්පූර්ණයෙන්ම සිඳී යන්නට පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.